විශේෂයෙන් දාලා තියෙන ප්‍රධාන මේ මෙතන ප්‍රසන්ටේෂන් එක නම් දාලා තියෙන්නේ රූපලාවන්‍ය සම්බන්ධයෙන්. අද අපි පොඩි ප්‍රැක්ටිකල් එකකුත් මේකේ අන්තිමට කරනවා. ඒ කියන්නේ ඔයාලට කොහොමද ගෙදරදීම ඔයාලගේ රූපලාවන්‍ය කටයුතු කරගන්න කියලා. ඒ ප්‍රැක්ටිකල් එක අපි අන්තිමට කරන්නේ. මුලදී මම ඔයාලගේ විශේෂයෙන්ම කොහොමද නිරෝගීතාවය ආරක්ෂා කරගන්නේ විශේෂයෙන් කාන්තාවන් විදිහට අපි මොනවද කරන්න ඕනේ කියන දේ මේ අපි වැඩසටහන කරන්නේ ලෝක කාන්තා දිනය නිමිත්තෙන්. ඉතින් අපේ හංවැල පුස්තකාලේ මිස්ලා තමයි මේක ඕගොල්ලෝ වෙනුවෙන් ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් එයාලට ස්තුතිවන්ත වෙන ගමන් ඔයාලගේ නිරෝගීතාවය ගැන අපි මුලින්ම කතා කරමු. මොකද මේ සැරේ කාන්තා දිනය ප්‍රධාන වශයෙන්ම ඒම් කරලා තියෙන්නේ ගොඩක් නිරෝගීතාවයේ පැත්තට විතරක් නෙමෙයි. කොහොමද අපි කාන්තාවන් මේ දියුණු වෙන ලෝකෙත් එක්ක අර පිරිමි පාර්ශවයත් එක්ක හරියට වැඩ කරගන්න කියන එක තමයි ප්‍රධාන ඒගොල්ලන්ගේ මාතෘකාව වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවා ඉතින් දැන් වැඩිපුර කාන්තාවන් අර සමතැන ඉල්ලනවන්නේ. හොඳයි. මේ නෑ මම නම් ඇත්තටම හිතන්නේ මෙහෙමයි අපිට කාගේ ඒ කියන්නේ කාන්තා හෝ පිරිමි හෝ වේවා අපිටම සමතැනක් නෙමෙයි හැමෝටම නිසි තැනක් තියෙනවනේ නේද? මොකද කාන්තාවන්ගේ දක්ෂතා ඒගොල්ලන්ගේ හැසිරීම් රටා මානසික තත්ත්ව ඒවා පිරිමි පාර්ශවයට වැඩිය ඇත්තටම වෙනස්. ඉතින් අපිට එහෙම මේ අපිට සමතැන දෙන්න කියලා මොකද අපිට ඒගොල්ලන්ගේ විදියටම හැසිරෙන්න බැහැනේ. මොකද ඔයාලා දන්නා විශේෂයෙන් මානසික තත්ත්වය ගත්තත් කාන්තාවන්ගේ මොලේ වැඩ කරන විදිය එක විදියක්, පිරිමි පාර්ශවයන්ගේ මොලේ වැඩ කරන විදිය එක විදියක්. මොකද දඩයන් යුගයේ ඉඳලම පිරිමි පාර්ශවය එක දෙයක් තමයි ඒම් කරන්නේ එක වෙලාවකට. නේද? ඒ කියන්නේ එක වැඩක් මොකක් හරි කරනවා නම් ඒගොල්ලන්ගේ ඔළුවට අනිත් වැඩ ටික යන්නේ නැහැ. හැබැයි කාන්තාවන්ගේ හැම නෙමෙයි කාන්තාවන් දැන් මෙතන හිටියට ගෙදර ළමයා කොහොමද මේ වෙලාවේ මොකද්ද කරන්නේ? හස්බන්ඩ් කන්නේ කොහොමද? දරුවා ඉස්කෝලේ මොකක් කරනවද නැ කීයට දෙයව ගන්න ඕනේ. එහෙම ඔයාලගේ ඔළුව 10 දෙයක් සම්මානෙන් නූල් පන්දුවක් වගේ පැටලිලා වගේ ගොඩාක් දේවල් එක වෙලාවකට ඔළුවේ තියෙනවා. ඒක වෙනස් ඒක දන්නේ මෙහෙමයි එක එක්කෙනාගේ පෞරුෂ ලක්ෂණ අනුව පෞල් පසුබිම අනුව තමන් හැදෙන පරිසරය අනුව එක එක්කෙනා වෙනස්. හැම පිරිමියම එකම විදියක් නෙමෙයි, හැම කාන්තාවන්ම එකම විදියක් නෙමෙයි. ඉතින් ඒක ඇත්තටම අපි ඕනම කෙනෙක් අපේ පෞල් පරිසරයත් එක්කනේ හැදෙන්නේ නේද? දැන් සමහර වෙලාවට අපි බයිනවා ඉස්කෝලේට ගියාම මෙන්න මේ ඉස්කෝලේ ළමයි හරිනේ. මෙන්න ඊට පස්සේ කොහෙද විශ්වවිද්‍යාලයකට මෙතන මිනිස්සු හරිනේ. මේ කාර්යාලේ මිනිස්සු හරිනේ. එහෙම කියන්න බෑ අපිට නේද? මොකද විවිධ පෞල් පසුබිම් වලින් එන කට්ටිය එතන ඉන්නේ. අපේ ජීවිතේ වැඩි හරියක් ගෙවන්නේ අපේ ගෙදරත් එක්ක. ගෙදර මිනිස්සුත් එක්ක. ඉතින් ඒක නිසා අපිට එහෙම කියන්න බෑ මේ වර්ග කරන්න බෑ අපිට මිනිස්සු. මොකද හැම මිනිස්සයම එකකට එකක් විවිධාකාරයි. වෙනස්. හරි ඉතින් දැන් එකම ගෙදර කට්ටිය උනත් ඕගලන්ටම තේරෙනවනේ නේද? දැන් ඔයගලන්ට ගෙදරදී කේන්ති යන්නේ. ඔයාට කැමති එක නෙමෙයි අනිත් එක්ක නම් කරන්නේ. නේද? වැඩි හරියෙන් කාන්තාවන් කේන්තිත් යනවනේ නේ. අනිත් එක තමයි දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ පිටදී ගොඩාක් මිත්‍රශීලීව හැමෝත් එක්කම කතා බහ කරන අය ඉන්නවා. හැබැයි ගෙදර ගියාම නේද? ඒගොල්ලන් ගෙදර අයත් එක්ක හැමතිස්සෙම කේන්ති ගන්නවා. නේද? ඉතින් මොකද මේ වෙලා තියෙන්නේ? එකිනෙකාට වෙනස් නිසා. ඒක තමන් තේරුම් ගන්න ඕනේ. තමන් වගේ නෙමෙයි අනිත් හැමෝම හිතන්නේ. තමන් වගේ නෙමෙයි හැමෝම හැදිලා තියෙන්නේ. ඉතින් අන්නේ විවිධත්වය අපි තේරුම් ගන්න නැති තාක්කල් අපි අතරේ ගැටුම් ඇති වෙනවා. ඉතින් ඒක අපි මොලෙන් කල්පනා කරලා මොකද අපි මිනිසයා කියලා කියන්නේ බුද්ධිමත් සත්වයෙක්නේ නේද? ඉතින් අපිට දැන් අනිත් සත්තුන්ට වැඩිය විශේෂත්වයක් දීලා තියෙන්නේ අපිට හොඳට හිතලා දේවල් කරන්න. ඉතින් ඒක නිසා මේ හැමතිස්සෙම මම දකින විදිහට සමාජයේ ගොඩක් ගැටුම් ඇති වෙලා තියෙන්නේ අපි අපිට ඕන විදිහට තව කෙනෙක් වෙනස් කරන්න හදන නේද? දැන් අපි කැමති දේවල්, අපි ආස දේවල් අපි හදනවා අනිත් කෙනාවත් ඒ ක්‍රමයටම ගන්න. එහෙම කරන්න බැහැනේ. දැන් අපි කැමති තව කෙනෙක් කියන විදිහට. නේද? ඉතින් ඒ නිසා ඒ වෙනස්කමට අපි ගරු කරන්න ඕනේ. ඉතින් ස්ත්‍රී හෝ වේවා, පුරුෂ හෝ වේවා
අපි එකිනෙකාට වෙනස්කම් වලට ගරු කරගෙන මේ ගමන යන්න ඕනි කියන තැනයි මම ඉන්නේ. ඉතින් විශේෂයෙන් අද ලෝක කාන්තා දිනය යටතේ මම වෛද්‍යවරියක් විදියට ප්‍රධානම කතා කරන්නම් ඔයාලගේ නිරෝගීතාවය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. විශේෂයෙන් පිළිම කාණ්ඩයක් තියෙන නිසා පොදුවේම මම කියන්නම්. මොකද දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වුණත් අපිට සෞඛ්‍ය නිරෝගීතාවය ගැන කතා කරනකොට ශාරීරික නිරෝගීතාවය ගැන විතරක් නෙමෙයි කතා කරලා තියෙන්නේ. ශාරීරික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික මේ හැම එකක් ගැනම කතා කරලා තියෙනවා. මොකද ඒ ඔක්කොම නැතුව අපි නිරෝගී මිනිසෙක් වෙන්නේ නැහැ. නේද? ඉතින් ඒ ගැන කතා කරනකොට විශේෂයෙන් අපි වෛද්‍යවරු විදිහට ඕගොල්ලෝ අපි ගාවට ඇවිල්ලා ඕගලන්ගේ මොකක් හරි තියෙන ලෙඩක් දුකක් කියලා අපෙන් බෙහෙත් ටිකක් අරගෙන යනවා. එතකොට අපි බෙහෙත් දෙන්නේ ඔයාලගේ ඇඟට. ඒ බෙහෙත් දීවහම ඔයාලගේ ඇඟේ තියෙන මොකක් හරි කියන්නේ දෝෂ තත්ත්වයක් වෙනස් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි වෙලා යථා තත්ත්වයට පත් කිරීම තමයි අපි කරන්නේ. හැබැයි ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපි ගාව තියෙන ලෙඩුන්ගේ 60%ක් 70%ක්ම ඇත්තටම මානසික තත්ත්වය නිසා රෝගී වෙච්ච අය. ඒ කියන්නේ සමහර අය ඒ කියන්නේ ඇත්ත රෝගේ එකක්. නමුත් එයා මනසින් හදාගෙන එයාගේ ඇඟට ගරගෙන තියෙන රෝගේ තව එකක්. බොහෝ විට ඒක අපි දකිනවා වෛද්‍යවරු විදිහට. ඉතින් සමහරවිට අපිට ඒක කියන්න බෑ ඔයාලට මේ ඔයා ඔය හිතින් මවාගෙන ඉන්න කියලා. මොකද ඒක යාට ප්‍රශ්නයක් නේ. මේ ප්‍රශ්නයක් තියෙන කෙනාට ඕනේ ඕක අමතක කරලා දාන්න. එහෙම කියන්න අපිට බෑ. ඉතින් ඒ නිසා නිරෝගීතාවය ඔබගේ ආරක්ෂා කරද්දී මානසික තත්ත්වත් අපි සැලකිය යුතුමයි. ඉතින් පිරිමි කාණ්ඩයක් තියෙන නිසා මම විශේෂයෙන් දැන් රෝග විදියට ගත්තාම අපිට බොහෝ වෙන රෝග තියෙනවා, බොහෝ නොවන රෝග තියෙනවා. අපි මීට කලින් ප්‍රෝග්‍රෑම් එකක් කරා බොහෝ නොවන රෝග සම්බන්ධයෙන්. දැන් විශේෂයෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, වකුගඩු රෝග, අධික ස්ථූලතාවය, ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අපි කලින් ප්‍රෝග්‍රෑම් එකක් කළා නේද මිස්? මෙහෙම කළා. ඉතින් අද විශේෂයෙන් අපිට ඒකට වෙනස් පරිබාහිරව ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඉල්ලුවේ. නමුත් අද ඉන්නේ අලුත් කට්ටියක් නිසා මම ඒක ගැන චුට්ටක් මතක් කරන්න. දැන් එතකොට ඔයාලගේ පවුල් වල එක්කෙනෙක්ට හරි දියවැඩියාව හරි අධික රුධිර පීඩනය හරි කොලෙස්ටරෝල් ඒ වගේ රෝග ඇතිනේ නේද? ඔයාලට නැතත් සමහර පවුලේ කාට හරි ඇති. ඉතින් එතකොට සාමාන්‍යයෙන් අපේ පවුලේ කාට හරි අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට මේ වගේ රෝග තියෙනවා නම් ඒක Tamanටත් වැළඳීමේ ලොකු හැකියාවක් තියෙනවා Taman පරිස්සම් වෙලා නැත්තම් නේද? විශේෂයෙන් ආසියාතික දැන් අපි කාන්තා දිනය නෙමෙයි කාන්තා දිනයේ මේ විශේෂ කරලා කතා කරන්නේ ආසියාතික කාන්තාව ගැන කතා කළොත් එයා ඇත්තටම තමන්ගේ ශරීරයේ නිරෝගීතාවය විශේෂයෙන් විවාහයෙන් පස්සේ අමතක කරලා දානවා නේද? ඊට පස්සේ විවාහයේ ඒගොල්ලන්ගේ ඔළුවට බර ගන්නේ මහත්තයාගේ වැඩ, ළමයින්ගේ වැඩ තමන්ව අමතක කරනවා බොහෝ විට. හැබැයි දැන් ඔයාලා දැක්කලා ඇති ගොඩක් බටහිර රටවල් වල කාන්තාවන් කොච්චර වයසට ගියත් එයාලා හොඳට එක්සර්සයිස් කරලා එයාලගේ ඇඟ නිරෝගීව ඒ කියන්නේ ගොඩක් අධික තරබාරු ගතියෙන් තොරව පවත්වාගෙන යන අවස්ථාවල ඔබ දැකලා තියෙනනේ විශේෂයෙන් බටහිර රටවල කාන්තාවන්. හැබැයි ඒක ආසියාතික කාන්තාවන්ට ඊට වෙනස්. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන කමක් නෑ දැන් මේක දැන් අපි මේ වයසයිනේ අපිට මේ ළමයිනුත් ඉන්නවා ඔන්නේ කමක් නෑ කියලා තමන්වත් ඇලද මේක කරන්න එපා. මොකද ඔයාලා දන්නේම නැතුව අධික ස්ථූලතාවය වගේ ඕගලන් දන්නේම නැතුව ඒ අධික ස්ථූලතාවය ඊට පස්සේ ඕගලන්ගේ ඇඟ ඕගලන් අතහැරලා දැමීම නිසා එන ලෙඩ රෝග තියෙනවනේ. එතකොට ඒ ලෙඩ රෝග ඕගලන්ගේ දරුවන්ට ස්වාමි පුරුෂයාට කවදාම හරි බලපාන. ඔයාලටත් බලපාන. මොකද දැන් බටහිරයි ලංකාවේ දැන් ආහාර රට දෙකක් නේ. දැන් ඒක ගත්තාම උපතේදී ආයු අපේක්ෂාව වැඩි කරන දෙන්නේ මේක නැත්නම් මේ ආසියාවද? ආයු අපේක්ෂාව බටහිර මෙහෙමයි. ඒක අපිට කියන්න බෑ ආහාර රටාවේ වෙනස්කම. මොකද දැන් අපේ දේශීය ආහාර රටාවක් තියෙනවනේ. ඉතින් ඇත්තටම දැන් මෙහෙමයි දේශීය මම එකක් කියන්න හැදුවේ. ඒ කියන්නේ අපි දැන් විශේෂයෙන් කාන්තාවෝ හින්දා අපි කෑම බීම හදනකොට හදන ඒ කියන්නේ පිළිවෙල අනුව අපි අපේ ආහාරවල ගොඩාක් පෝෂණය නැති කරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගොඩාක් කාලේ අරගෙන දැන් බටහිර රටවල මිනිසුන්ට ඒගොල්ලන්ට වැඩට යන්න ඕන නිසා ඒගොල්ලෝ කැටි ආහාර බොහොම පහසුවෙන් හදා ගන්නවා ගොඩාක් නිරෝගී විදිහට. හරිද?
එතකොට අපේ රටවල අපි කරන්නේ දැන් ගෙදර අම්මා ඉන්න නිසා අර එළවලුව එක විදියකට හදනවා මේ එළවලුව තව විදියකට කොහොම හරි පැය දෙකක් විතර හදනවනේ. හදන විනාඩි 10න් කනවා උක. නේද? ඊට පස්සේ කොහොම හැදුවත් ඔයාලා ඒ විනාඩි 10න් 15න් ඒක කාලා අවසන් කරනවනේ. ඉතින් එතකොට හැබැයි ඔයාලේ හදන ක්‍රමයක් එක්ක ඔයාලා ගොඩක් වෙලාවට ආහාරවල ගුණේ නැති කර ගන්නවා. මොකද අපි ගොඩක් එළවලු පළතුරු අපි පරිභෝජනය කරනවා. හැබැයි ඔයාලා මේ ඒ හදන විදිහත් එක්ක දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා ගැඹුරු තෙලේ බදිනවනේ. නේද? ගැඹුරු තෙලේ බැදීම නිසා ආහාර වර්ග ගොඩක් වෙලාවට ඔයාලට කොලෙස්ටරෝල් එන්න ඒක හේතුවක් වෙනවා. මොකද අර LDL කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. හොඳ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් කියන LDL කියන එක වැඩි කරන්න මේ ඔය ගැඹුරු තෙලේ බැදීම එක හේතුවක් වෙනවා. අනිත් එක එළවලු දාපේ කපල හොඳට දාලා පැය ගානක් නටව තියෙනකොට ඒකේ තියෙන ඔක්කොම විටමින් කනිසලාවන් ටික විනාශ කරගන්න. නමුත් ඔයා කිව්වා වගේ බටහිර රටවල ඒගොල්ලෝ ගොඩක් සැලඩ් වගේ දේවල්, ඒ කියන්නේ අමුවෙන් ආහාරයට ගන්න බොහොම පහසුවෙන් හදා ගන්න. මම අර කලින් කියාගෙන ආපු එකත් එක්ක මේ අපේ රටේ කාන්තාවන්ට වෙලා තියෙන්නේ අපි ගන්න ආහාර සහ ව්‍යායාම අතර තියෙන අසමතුලිතතාවය. මොකද දැන් ගොඩක් පේෂන්ට්ලා අපෙන් ඇවිල්ලා අහනවා ડોක්ටර් කෙට්ටු වෙන්න බෙහෙත් මොනවා හරි කියලා. නේද? ඒ කියන්නේ මොකක් හරි බෙහෙතක් කරන් ටක් ගාලා කෙට්ටු වෙන්න තමයි හැමෝම කැමති. නේද? තමන්ගේ ජීවන රටාව වෙනස් කරගන්න කැමති නැහැ. හැබැයි ඔයාලා මොන බෙහෙත ගත්තත් ඒ බෙහෙත් එක යන්නේ ඔයාලගේ ආහාර මාර්ගය හරහා ගිහින් ඊට පස්සේ ඒවා වකුගඩු සහ අක්මාවෙන් ලොකු වැඩ කොටසක් කරනවා ඒ ටික පරිපාලනය කරගන්න. ඒ වුණාට දැන් ඔයාලා බෙහෙත් එකක් ආයි තව දුරටත් ගත්තොත් එහෙම ඒකයි ඔයාලා ගන්න නරක ආහාර පානේ හැම දෙයක්ම ඔයාලගේ ශරීරයට බලපෑමක් කරනවා. ඔයාලගේ ආහාර, ඒ කියන්නේ ආහාර පරිවෘත්තිය සහ ඒ සියලුම දේවල් එකතු වෙලා ඔයගලන්ගේ ඇඟ අනවශ්‍ය විදියට තරබාරු කරනවා. උදාහරණයක් මම කිව්වොත් එහෙම දැන් ගෙදරක මම කියන්නේ ගෙදර ඉන්න අය නිකන් ඉන්නවා කියන්නේ. ගෙදර ඉන්න අය ගොඩාක් වැඩ කරන අපේ ගෘහණියෝ තමන්, ඒ කියන්නේ සමහර වෙලාවට අපි වැඩට එනවට වැඩිය ගෙදර ඉන්න දවසට අපිට වැඩ ගොඩක් තියෙනවා. නේද? ඉතින් මේ ගෙදර ඉන්නකොට තමන් උයනවා, පිහනවා, අතු ගන්නවා, රෙදි හොදනවා, වළම් පිඟන් හොදනවා, ඒ හැමදේම කරනවා. ඒව වැඩ තමයි. හරිද? එතකොට ඒ වැඩ නිසා ඔයාලගේ වැයවන යම්කිසි ශක්තියක් තියෙනවනේ ඇඟේ. ඒකට අපි කියනවා අපේ ශක්තිය මැනීමේ ඒකකේ තමයි කැලරි කියලා කියන්නේ. ඒකට අපි වැඩ කිරීම නිසා අපේ යම්කිසි කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා අපේ ශරීරේ. ඒ කැලරි අපිට හම්බ වෙන්නේ අපි ගන්නා ආහාර පාන වලින්. එතකොට මේ ආහාර පාන වලින් අපිට ලැබෙන ශක්තියකුත් තියෙනවා. එතකොට අපි ඇඟට දාගන්න ආහාර පාන වල තියෙන කැලරි ප්‍රමාණයයි අපේ ශරීරයෙන් අපි එක එක දේවල් කිරීම නිසා අපේ ක්‍රියාකාරකම් නිසා වැය වෙන කැලරි ප්‍රමාණයයි ඒ දෙක අසමතුලිත වුණොත් හිතන්නකො අපි ගන්න ආහාර වලින් එන කැලරි ප්‍රමාණය වැඩි කියලා. එතකොට ඔයා ක්‍රියාකාරකම් වලින් අඩු කැලරි ප්‍රමාණයක් නම් පිට වෙන්නේ අර වැඩිපුර තියෙන කැලරි ප්‍රමාණය අපේ ශරීරයේ ෆැට් එක විදියට එහෙම නැත්නම් මේදස විදියට තැම්පත් වීමක් සිද්ධ වෙනවා. එතකොට ඔයාලා මොන බෙහෙත් එක ගත්තත් ඔයාලා ගන්න ආහාර පාන ප්‍රමාණය වැඩි කරනවා නම් එතකොට දන්නේම නැතුව ඔයාලගේ ඇඟ මහත් වෙනවා. ඒක බෙහෙත් එකකින් ඒක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ වගේ අවස්ථාවෙන් දැන් කෑම කන්නත් ඕනේ නම් එක්ක ඔයාලට ව්‍යායාමයකට යන්න පුළුවන්. නේද? ව්‍යායාම ගොඩාක් සුදුසුම ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ව්‍යායාමය තමයි දවසකට පැය භාගයක් විනාඩි 20ක් විතර හොඳට දාඩිය දාන විදිහට ඇවිදින එක. ඒක ගොඩක් ඕන දෙකෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නේ. නැත්නම් ඔයාලට විශේෂ ව්‍යායාම වලට යනවා නම් ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන තියෙනවා. ජිම් කියලා කියන්නේ ඒවට යන්න පුළුවන්. හැබැයි ඒක අත්‍යවශ්‍ය නැහැ. Tamanට හොඳට ඇවිදලා කරලා ඒ කැලරි ප්‍රමාණය අනවශ්‍ය කැලරි ප්‍රමාණය දහනය කරගන්න පුළුවන්. දැනට ගොඩක් මහත් වෙලා ඉන්න කෙනෙක් නම් දැනට ඇඟේ මේදස තැම්පත් වෙලා තියෙන කෙනෙක් නම් ඔයාලා දන්නවද කියලා මම දන්නේ තරුණ දුර පුතාලා සමහර දන්නව ඇති. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ දවසේ කොච්චර කැලරි ප්‍රමාණයක් ඔයාලා ගන්න ඕනද කියලා. ඒක අපි ඩේලි කැලරි ඉන්ටේක් කියලා කියන්නේ. ඒකට තියෙනවා අපේ දැන් හැමෝටම ෆෝන්ස් තියෙනවානේ. ඒ ෆෝන් වල ඇප්ස් තියෙනවා. ඔයාලට කොච්චර දවසට කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරන්න ඕනද කියන එක හොයාගන්න. ඒක ඔයාලගේ උස බර ඒවත් එක්ක BMI යගේ කියලා හරලා තියෙනවද ඔයාලා?
හරි. ඒ BMI අගය ඔයාලගේ උස සහ බර දැම්මම ඔයාලට කොච්චර BMI අගයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. එතකොට ඒ ඔයාලගේ උස බර අනුව දවසේ කොච්චර කැලරි ප්‍රමාණයක් ඔයාලා පරිභෝජනය කරන්න ඕනද කියලා එනවා. අනිත් එක තමයි ගොඩක් කට්ටිය කරන වැරද්ද දැන් නොකයි. දැන් උදේටත් නොකයින, දවල්ටත් නොකයින, නැත්නම් රැට නොකයින. එතකොට ඊට පස්සේ ආයෙවිලා අපිට කියන අනේ ડોක්ටර් මට ગેස්ට්‍රයිටිස් හැදුනා. එහෙම කියලා කියනවා. ඉතින් මෙහෙමයි නොකයින් එක නෙමෙයි කරන්න ඕනේ. ඔයාලා ආහාර ගන්න ඕනේ, නමුත් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඔයාලගේ ඇඟ ගොඩක් මහත් වෙනවා වගේ තේරෙනවා නම් විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් කැම බීම අඩු කරන්න ඕනේ. කාබෝහයිඩ්‍රේට් කැම බීම වලට කියන්නේ ගොඩක් පිටි සහිත ආහාර. බතුත් ඒකටමයි අයිති. ඒ කියන්නේ අපේ ඇඟට ඒ ආහාරය ගියන් පස්සේ ඒක ග්ලූකෝස් බවට හැරෙන ඒවා තියෙනවා නම් ඒ වගේ ආහාර වලින් අපේ ඇඟ ඉක්මනට මහත් කරනවා. නේද? දැන් කෙට්ටු කෙනෙකුට නම් මහත් වෙන්න ඒක හොඳයි. නමුත් මහත් කෙනෙකුට ඒක පුළුවන් තරම් කාබෝහයිඩ්‍රේට් කැම බීම අඩු කරන්න ඕනේ. අඩු කරලා ප්‍රෝටීන් කැම බීම හැබැයි ගන්න ඕනේ. තව අපේ ලංකාවේ කරන වැරද්දක් තමයි මේ මාස් මාංශ ගන්න නැතුව නිර්මාංශී වීම. ඒක බහුතරයක් දෙනා ආගම සම්බන්ධයෙන් කරන දෙයක්. ඒකට මම මුකුත් කියන්නේ නැහැ. ඔයාලා සත්ව කරුණාවෙන් කරන දෙයක් නම් ඒක මේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. විශේෂයෙන් කාන්තාවන් ගත්තොත් එහෙම කාන්තාවන්ගේ ඔයාලා දන්නවා ඔසප් චක්‍රය අවුරුදු 45ක් 50 වෙනකොට නවතිනවා. නේද? ඔය දැන් තියෙන මාසික සැරයක් වෙන ඔසප් චක්‍රය නවතිනවා. අන්නේ ඔසප් චක්‍රය ඇතුලේ ඔයාලගේ තියෙන ඊස්ට්‍රජන් ප්‍රමාණය, ඒ කියන්නේ කාන්තාවන්ට තියෙන ප්‍රධාන හෝමෝනයක් තමයි ඊස්ට්‍රජන් කියලා කියන්නේ. ඒ ඊස්ට්‍රජන් හෝමෝනේ එන්නෙන්නම අඩු වෙනවා. එන්නෙන්නම අඩු වුණාම ඔසප් චක්‍රේ නැවතුණාට පස්සේ ඒක ශීඝ්‍රයෙන් අඩු වෙනවා. මෙන්න මේ ඊස්ට්‍රජන් කියන හෝමෝන් එක ඔයගලන්ට අතිශයින්ම වැදගත්. ඔයාලගේ අස්ථි සංධිවල තියෙන, ඒ කියන්නේ අස්ථිවල විශේෂයෙන් ඝනත්වය. අස්ථි ඔයගොල්ලෝ හදින ඔස්ටියෝපොරොසිස් කියලා රෝගයක්. විශේෂයෙන් දැන් ඒ අස්ථිවල ඝනත්වය අඩු වෙලා ඔස්ටියෝපොරොසිස් වගේ රෝග ඇති වෙන්නේ ගොඩක් වෙලාවට මේ අවුරුදු 50 60 වගේ, ඒ කියන්නේ ඔසප් චක්‍රේ නැවතුණාන් පස්සේනේ. ඒකට හේතුවක් තමයි අර ඊස්ට්‍රජන් ලෙවල් එක අඩු වෙන එක. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ කියන්නේ මානසිකත්වයට, ඒ වගේම ඔයාලගේ හෘද වස්තුවේ නිරෝගීතාවයට, ඒ සියලුම දේට මේ ඊස්ට්‍රජන් කියන හෝමෝන් එක ඉතාම වැදගත්. ඉතින් මේ ඒ වගේම තමයි දැන් ඔයාලා කොහොමත් ඔයාලට ආර්ථව හරණයට ලක් වෙනවා අවුරුදු 45 50 වෙනකොට. ඒ වෙනකොට අස්ථි දුර්වල වීම පටන් ගන්නකොට ඔයාලගේ ශරීරයට හොඳ පෝෂණයක් ඇවිල්ලා තිබුණේ නැත්නම් ඒක දෙගුණයක් වෙලා ඉක්මනටම දුර්වල වෙනවා ඔයාලගේ අස්ථි සංඛ්‍යාව. අපි සමහර කාන්තාව මංගාවට එන අය දැකගෙන ඒගොල්ලන්ට අවුරුදු 50 60 වගේ වෙච්ච ගමන්ම ඒගොල්ලන්ගේ අස්ථි සංඛ්‍යාව දුර්වල. ඒගොල්ලන්ගේ ආහාර රටාව හැවුවම බොහෝ දෙනෙක් ඉතින් නිර්මාංශයි. ඒකට ඒ වගේ වෙච්ච කට්ටියගෙන් බොහෝ දෙනෙක් නිර්මාංශයි. ඒකට හේතුව තමයි අපේ අස්ථි සංඛ්‍යාව හොඳින්ම පෝෂණය වෙන්නේ ප්‍රෝටීන වලින්. වැඩියෙන්ම තියෙන්නේ අපි ගන්න සත්ව ආහාරවල. ඒ කියන්නේ මාස් මාළු කිරි බිත්තර වගේ සත්ව ආහාරවල තමයි ප්‍රෝටීන වැඩි වශයෙන් තියෙන්නේ. අනිත් එක අපේ ලංකාවේ ආර්ථික රටාවත් එක්ක ඉතින් ඇත්තටම මේ මාස් මාංශ කන්න නම් දැන් නම් අමාරුයි නේද? ඉතින් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයාලට කොච්චරක් ගන්න ඕනේද අපි මාස් මාංශ? ඒක තීරණය කරන්න පුළුවන් ඔයාලගේ බරත් එක්ක. දැන් හිතන්නකෝ කිලෝ 50ක් බර එක්කෙනෙක් කියලා. කිලෝ 50ක් බර එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් දවසේ පරිභෝජනයට කියන්නේ ප්‍රෝටීන ග්‍රෑම් 50ක් අවශ්‍යයි. කිලෝ 70ක් බර එක්කෙනෙක්ට නම් ග්‍රෑම් 70ක් විතර අවශ්‍යයි. හැබැයි දැන් අපි කන කෑම එකේ තියෙන ප්‍රෝටීන්ම විතරක් නෙමෙයිනේ. කොහොමද ඒක දැනගන්නේ? මම කීපයක් කියන්නම් ඔයාලට දැනගන්න. සාමාන්‍යයෙන් ඔයාලා බිත්තරේම කනවනේ. බිත්තරේක සාමාන්‍ය ප්‍රෝටීන ග්‍රෑම් 6ක් අඩංගුයි. එතකොට සාමාන්‍යයෙන් දවසට බිත්තරයක් දෙකක් තුනක් වුණත් ප්‍රශ්නයක් නැහැ. කන්න පුළුවන් නම් ආර්ථික මට්ටම අනුව. හරිද? හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. බිත්තරේ සුදු මදේ තමයි වැඩිපුරම ප්‍රෝටීන තියෙන්නේ. කහ මදේ ගොඩක් වෙලාවට කොලෙස්ටරෝල් අන්තර්ගත නිසා කොලෙස්ටරෝල් වැඩිපුර තියෙන කෙනෙකුට බිත්තර සාමාන්‍යයෙන් 2-3ක් කනවා නම් ඒක කහ මද එකක් විතර දවසට කෑවට කමක් නැහැ. ඒකෙත් විටමින් khනිජ ලවණ තියෙන හින්දා. හැබැයි මේ අනිත් ඒවා සුදු මදෙන් විතරක්
පරිභෝජනය කරනවා නම් හොඳයි. එතකොට දැන් බිත්තරයක සාමාන්‍යයෙන් ග්‍රෑම් 6ක් තියෙනවා ප්‍රෝටීන්. සාමාන්‍යයෙන් කුකුල් මස් වගේ ගත්තොත් කුකුල් මස් වල ගොඩාක්ම ප්‍රෝටීන තියෙන්නේ චිකන් බ්‍රෙස්ට් එකේ. ඒ කියන්නේ කුකුලගේ ප්‍රපු ප්‍රදේශයේ තියෙන මේ මස් වල තමයි ගොඩක් ප්‍රෝටීන තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් අපි කෑවොත් එහෙම ඒකෙන් අපිට ප්‍රෝටීන ග්‍රෑම් 30ක් 28ක් 30ක් වගේ ලැබෙනවා. එතකොට ඊට අමතරව දැන් මාළු වගේ දෙයක් කෑවොත් මාළු ග්‍රෑම් 100ක වගේ තියෙනවා ප්‍රෝටීන ග්‍රෑම් 25ක් විතර. දැන් එතකොට ඔයාලා හිතන්නකෝ දැන් ඔයා කිලෝ 50ක් බර නම් සාමාන්‍යයෙන් දවසට ඔයාට ග්‍රෑම් 50ක් ඕනේ ප්‍රෝටීන්. නේද? එතකොට ගණන් හදලා බලන්න දැන් සාමාන්‍යයෙන් බත්වල එහෙමත් තියෙනවා. බත්වල තියෙන බොහොම සුළු ප්‍රමාණයක් 3ක් 4ක් වගේ බත් ග්‍රෑම් 100ක ග්‍රෑම් 3ක් 4ක් වගේ තමයි ප්‍රෝටීන අන්තර්ගත. ඉතින් හිතලා බලන්න ඔයාලගේ දවසේ කොහොමද ඔබලා කොච්චර ගන්න ඕනද කියලා හදාගන්න ගන්න. ඉතින් ඔය මම කීපයක් විතරයි කිව්වේ. දැන් මම කලින් කතා කරා නිර්මාංශ වීම සම්බන්ධ. නිර්මාංශ කෙනෙකුට ප්‍රශ්නේ තියෙන්නේ එයාලා දැන් කන්නේ කියන්නේ ඔය විජාති කන්නේ හැන එකක්වත්. හැබැයි දැන් හිතන්නකෝ කවුපි, කඩල, නිවිති ඒ වගේ දේවල් වලක් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රෝටීන්. ඒවා ග්‍රෑම් 100ක් කෑවොත් එහෙම 2යි 3යි ඒ වගේ තමයි ප්‍රෝටීන් එන්නේ. එතකොට ඉතින් අර නිවිති මේ කිලෝ ගණන් කන්න ඕනේ නේද? ඔයාලට දවසේ ලැබිය යුතු ප්‍රෝටීන් ප්‍රමාණය එන්න. බෝන්චි දම්බල දම්බල වල තියෙනවා. දම්බල වල සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක ග්‍රෑම් 8ක් විතර තියෙනවා. දම්බල හොඳයි. බෝන්චිත් සාමාන්‍ය බෝන්චි වල අඩුයි අම්මා. දම්බල වල තමයි සාමාන්‍යයෙන් වැඩිපුර තියෙන්නේ. ඒව හොඳයි. ඉතින් අර මේ ඒ නිසා චුට්ටක් හිතලා බලන්න දැන් මොකද මමත් උදාගමේ. ඉතින් අර බුදුහාමුදුරුවෝ ඇත්තටම මේ අපිට නිර්මාංශ කරන්න කියලා කොහෙවත් කියලා නෑ. නේද? කියලා නේ. තමන් සත්තු මරන්න එපා කියලා තියෙන්නේ. නේද? ඉතින් ඒක අපේ බෞද්ධයෝ ගොඩක් බුදුදහම වැඩි විදිහට අල්ලගෙන තියෙනවා. නේද? දැන් මස් මාංශ කන්න නැති වුණාට ගෙදර කට්ටිය මරන් කනවනේ නේද? තරහ ගියාම ඒ වගේ ඒවා පොඩ්ඩක් තියෙනවා. ඉතින් අර මස් මාංශ කන්න නැති එක සමහර වෙලාවට අපි ඒක අර සීලයක් විදිහටම රකින්නවා. නමුත් ඒක අපි නොදැනුවත්වම අපේ යන ඉක්මනට ලෙඩ කරලා අපි ඉක්මනට විශේෂයෙන් කාන්තාවන්ට ඒක වෙනවමයි. අනිවාර්යයෙන්. අන්ති කාන්තාවන්ම තමයි ඔක් කන්නේත් නැත්තේ. ඉතින් අර ඒක මම වෛද්‍යවරියක් විදියට ඔයාලට කියන එක හොඳයි කියලා හිතුණා. මොකද ගොඩාක් අම්මල එනවා අනේ යාලට ලස්සනට ඉන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 55යි 60යි. හැබැයි හරියට දුර්වල වෙලා. ඉතින් ඒක අහවම මේ කාර්යයක් තිස්සේ මාස් මාළු කන්නේ නැහැ. බිත්තරයක්වත් කන්නේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ නේ? Taman දුර්වල වෙලා Taman ඉක්මනට ලෙඩ ඇඳට වැටුණොත් Tamanට කිසිම සීලයක් රැකගන්න බැහැ නේද? ඉතින් ඒ වගේ වෙන්න එපා. තමන් ඒ පුළුවන් විදියට මොකද ඔයාලා මරලා කනම නෙමෙයිනේ නේද? ඒ නිසා ඒ අනිවාර්යෙන්ම ඔයාලගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. මොකද ඒකට හේතුව තමයි ඔය ඇඟේ මාංශ පේශී අස්ථි සංදි සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. කෙස් කියන්නේ ප්‍රෝටීන් එක. සම කියන්නේ ප්‍රෝටීන් එක. ඉතින් ඔයාලා හරි කැමතිනේ කොණ්ඩේ ලස්සනට තියාගන්න, හැම ලස්සනට තියාගන්න නේද? ඉතින් ඔයාලා අඩුවෙන් ප්‍රෝටීන් ගන්න මොකද වෙන්නේ? ඔයාලගේ හැම ඉක්මනට රැලි වැටෙන්න ගන්න. කොණ්ඩේ ගොඩක් යම්. නේද? එතකොට මේ අනිත් ඔයාලා දැන් දැකලා ඇති ගොඩක් ටීවී බලන කට්ටිය නම් ඔය කොලජන් කියලා දැන් විකුණනවානේ. කොලජන් බොන්න හැම ලස්සනට තියෙනවා එහෙම කියලා කියනවානේ. හැබැයි ඔය කොලජන් ඒක ඇත්තටම මේ ඒක මට ප්‍රශ්නයක් වෙයි දන්නෙත් නැහැ කියලා. හැබැයි ඔයාලගේ යහපත වෙන මයික කියන්නත් ඕන. සාමාන්‍යයෙන් අපි විශේෂයෙන් ලොකු ගාණක් දීලා කොලජන් අරන් බිව්වා කියලා විශේෂ වාසියක් අපිට එන්නේ නැහැ. මොකද අපි කොයි විදියට සාමාන්‍යයෙන් කොලජන් විදියට ගත්තත් කොයි විදියට ගත්තත් ටැබ්ලට් විදියට ඒක ඇඟට ගියාට පස්සේ ඕනම ප්‍රෝටීන් එකක් කැඩෙන්නේ ඇමයිනෝ ආම්ල විදියට. මෙතන දුවලා එනවා. ඔයාලා දන්නව ඇති ඉස්කෝලේ ගන්න ඇමයිනෝ ආම්ල විදියට කැඩිලා අපේ ඇඟට ඕන තැනට තමයි මේ ප්‍රෝටීන් ටික යවන්නේ. දැන් අපි කොලජන් ටැබ්ලට් එකක් බිව්වා කොලජන් ඩ්‍රින්ක් එකක් බිව්වා කියලා කෙලින් මේක හැමට යන්නේ නැහැ. හරිද? එහෙම හිතනවා නම් ඒක මුලාවක්. ඉතින් අර සමහර වෙලාවට මොකද ඒක ගොඩාක් ගණන්. ඉතින් මේ ලොකු ගණන් දීලා කොලජන් අරගෙන බිව්වා කියලා ඔයාලට විශේෂම වාසියක් වෙන්නේ නැහැ. මම අර කිව්ව විදියට ඔයාලා හොඳට ප්‍රෝටීන ගන්නවා නම් ඒ
ප්‍රෝටීන් වල තියෙන ඇමයිනෝ අම්ල ගිහිල්ලා ඔයාලගේ විශේෂයෙන් කොණ්ඩේ සම ලස්සනට තියාගන්න ඒක උපකාර වෙනවා. ඒ නිසා අර අනිවාර්යෙන් මං කිව්වා විදියට ඔයාලගේ බරත් එක්ක බලලා අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න පුළුවන් අය. ඉතින් තවත් මට කියන්න ඕන දෙයක් තමයි දියවැඩියාව ගැන කතා කරානේ. එතකොට දැන් පිරිමි කටියක් ඉන්න නිසා දියවැඩියාව ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් ඔයාලා දන්නවද දවසට කොච්චර සීනි පරිභෝජනය කරන්න පුළුවන්ද කියලා ඔයාලා? කොච්චරද? කොච්චරද ගන්න? තේ හැඳි වලින් කිව්වොත් හයක් විතර කාන්තාවකට ගන්න පුළුවන්. වැඩිහිටි කාන්තාවකට හැඳි 6ක් විතර ගන්න පුළුවන්. පිරිමි කෙනෙකුට නම් තේ හැඳි 9ක ප්‍රමාණයක් විතර ගන්න පුළුවන්. හැබැයි දැන් ඔයාලා තේ හැම බොනවනේ නේද? උදේට තේ එකයි, 10ට තේ එකයි, 4ට තේ එකයි. තේ හැඳි මේ සීනි තේ හැඳි දෙක දාලා 3 පාරක් විතර දවසට තේ බිව්වහම එතනම ඔයාලගේ දවසේ සීනි පරිභෝජනය ඉවරයි. නේද? හැබැයි ඉතින් ඔයාලා ඊට පස්සේ තේ එකක් බොනකොට පොඩි බිස්කට් එකක් කනවා, පාන් කෑල්ලක් කනවා නේද? ඊට අමතරව පිටි කෑම කනවා. ඉතින් එහෙම වුණාම නොදැනුවත්වම මම ඒකයි කිව්වේ විශේෂයෙන් ඔයාලගේ පවුලේ හරි කවුරු හරි දියවැඩියා රෝගයෙන් පෙළෙනවා නම් ඉතින් පොඩක් පරිස්සම් වෙන්න. අපි නොදැනුවත්වම අපි වයසත් එක්ක ඉක්මනින් ඒ රෝගවලට ගොදුරු වෙනවා. මොකද ඒකේ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට දැන් බෙහෙත් බිබී හරි ඉන්න පුළුවන්. නමුත් දියවැඩියාව කාලයක් තිස්සේ අපේ ඇඟේ තියෙනකොට අපේ ඇස් දුර්වල වෙනවා. ඇස් පෙනීම අඩු වෙනවා. ඒ වගේම වකුගඩු වලට ඒක බලපානවා. ස්නායු වලට බලපානවා. දැන් ඔයාලා ගොඩක් දැකලා ඇති මේ දියවැඩියා තියෙන අයගේ කකුල් හිරි වැටෙනවා නේද? මගේ කකුල් රිදෙනවා, හිරි වැටෙනවා. ඒක දැන් සමහරලාට ඇහැව්වහම එයාලගේ දියවැඩියා මේ ලෙවල් එක දැන් නෝමල්. නමුත් එයාලට කාලයක් තිස්සේ ඒක තිබිලා. ඉතින් අර කොච්චර කරත් හැදුනට පස්සේ දැන් ඔය මොන ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එක දැම්මත් පත්තරවල කොච්චර දැම්මත් නිට්ටාවට සුව කරනු ලැබේ කියලා දියවැඩියාවෙම නිට්ටාවට සුව කිරීමක් නැහැ. පාලනය කිරීමක් තමයි තියෙන්නේ. ඒ නිසා හදා ගන්න කලින් පරිස්සම් වෙන්න. මොකද දැන් ඔයාලගේ ඇඟ මැෂින් එකක් වගේනේ. අපි ඒකට දාන ඉන්ධනය තමයි අපි මේ කන කෑම වීම. අපි දැන්ටත් කන්නේ කොහොමත් වාසවිස. නේද? අපි පොලෙන් අරගෙන කන එළවලු පළතුරු මේ හැම දෙයකම වාසවිසනේ තියෙන්නේ. ඒ ඇත්තටම දැන් මේ පැතිවල ආයෙත් නම් ලොකු ඉඩම් එහෙම තියෙනවා නම් වවාගෙන මොන හරි එළවලු ටිකක් හදා ගන්න පුළුවන් වෙලාවට. අපි හේතු හොයාගෙන ගියාම සමහර ලෙඩ රෝග තියෙනවා හොඳ වෙන්නෙම නැහැ. ඒකට එක හේතුවක් බලනකොට අපේ මේ නිින්ද නැතිකම. මොකද සමහර ඔය කුෂ්ඨ රෝග වගේ තියෙනවා. ඒක අපේ ශරීරයේ ඒ කියන්නේ සාමාන්‍ය කුෂ්ඨ රෝග කියලා කියන්නේ අපේ ලේ ධාතුව නරක් වීම නිසා අපිට ඇතිවෙන ලෙඩ රෝග. එතකොට මේ ලේ ධාතුව සවුත්තු වෙන්නේ ගොඩක් වෙලාවට අක්මාවෙන් හොඳින් මේක පිරිසිදු කරන්නේ ලේ ටික පිරිසිදු කරන්නේ නැති වුණා. ඉතින් ලේ පිරිසිදු කරන්නේ කොහොමද? ඔයාලා නිදාගන්නේ නේද? නිදාගන්න නැති වෙනකොට අක්මාව කරන්නේ ඊළඟ දවසට මම හෙට කරන්නම් කියලා ඒ වැඩේ තියෙනවා. එතකොට අපේ නොදැනුවත්වම අපේ ශරීරය ඇතුලේ අර විෂ ද්‍රව්‍ය එකතු වෙනවා. දැන් ඔයාලා දන්නවා කන කෑම බීම වල තියෙන එළවලු පළතුරු වල තියෙන වස. එළිය පාරේ යනකොට දුම් වැදිලා වාහන වල තියෙන වස. නේද? ඔයාලා තව ඔළුවට මොනවා හරි දැම්මොත් එහෙම ඒකේ තියෙන වස. මොකද දැන් අපේ ඔළුව කියලා කියන්නේ හොඳ මර්මස්ථානය. එතකොට ඒ කියන්නේ මේ ඔළුව සීල් වෙලා නෑ අපි. හොඳද? ඒ අපේ ඔළුවේ අර සාමාන්‍යයෙන් හිස් කබලෙන් අතු පිට තියෙනවා පොඩි සිදුරු. ඒ සිදුරු ඇතුලේ මොළයත් එක්ක සම්බන්ධයි. එතකොට අපි ඒවට කියනවා එමිසරි වේන්ස් කියලා ඉංග්‍රීසියෙන්. එතකොට මේ සම්බන්ධ වෙලා තියෙන නාල තියෙන්නේ අපේ ඔළුව ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක යාමනය කරන්න. ඔළුව ඇතුලේ තියෙන ඒ කියන්නේ තරලයේ ප්‍රෙෂර් එක අඩු වැඩි කරන්න තමයි ඒක පිටතත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මොළයත් එක්ක. එතකොට ඔයාලා දැන් සාමාන්‍ය ෂැම්පූ දාලා නානවා, සබන් දාලා නානවා, ඔළුවට වෙන කෙමිකල්ස් දානවා, ස්ට්‍රේට් කරන්න දානවා, පර්ම් කරන්න දානවා. එක කෙමිකල්ස් අරකට දානවනේ අපි. එතකොට දන්නේම නැතුව ඒ එමිසරි වේන්ස් හරහා අපේ මොළයට විෂ ද්‍රව්‍ය ඒවත් කාණ වෙනවා. එතකොට කන ඒවයි, දාන ඒවයි ඔක්කොම ශරීරේ හිතන්නකෝ ඔයාලගේ දවසකට කොච්චර විෂ ප්‍රමාණයක් තව මේ ප්ලාස්ටික් වලට දාලා බොනවා නේද? ප්ලාස්ටික් වලට වතුර දාලා බොන. ඉතින් දන්නේම නැතුව ඔයාලා බොහෝ විෂ ද්‍රව්‍ය ඔයාලගේ ශරීරයට එකතු කරගන්නවා.
ඉතින් මෙන්න මේ එකතු වෙන විෂ ද්‍රව්‍ය අක්මාවෙන් පිරිසිදු කරන්නේ නැතුව කාලයක් තිස්සේ තියෙනකොට දන්නේම නැතුව ඔයාලගේ ලේ විෂ වීමක් ආදී සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අර දැන් සමහර තුවාල වර්ග තියෙනවා, සමහර ලෙඩ රෝග තියෙනවා. හොඳ වෙන්නේ නැහැ. හේතුව ඔයාලට වාගෙන ගියාම එක්ක නිදාගන්නේ නැහැ. නේද? එක්කෝ ඒ කියන්නේ කැම බීම හරියට ගන්නෙ නැහැ. ඉතින් ඒ වගේ ලොකු ඒ කියන්නේ තමන් ඇත්තටම තමන්ට හැදෙන ලෙඩ රෝගවල ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ ආහාර විහරණ රටාව ඇතුළෙමයි. දැන් අපිට එකපාරට දැන් අපි සමහරලාට අසරණ වෙන වෛද්‍යවරු විදියට අපිට කොහොම හරි බෙහෙතක් දීලා හොඳ කරන්න කියලා. ඉතින් ඇත්තටම ලෙඩ විදියට බලාපොරොත්තු වෙනවා මේක ටක් ගාලා හොඳ කරන්න කියලා. උනට දැන් අපි බෙහෙත් ටික දීලා ඔයාලම ගෙදර ආරිනවනේ. ගෙදර ඇරියට පස්සේ ඔයාලගේ තියෙන ආහාර විහරණ රටාවේ මොනවා හරි වෙනස්කම් ඔයගොල්ලෝ සිද්ධ කරගන්න නැත්තම් අපිට හරි අමාරුයි මේ ලෙඩ රෝග. ඒක වෛද්‍යවරයා කිව්වත් බෙහෙත් වලවත් එහෙම වැරද්දක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔයාලගේ දැන් යම් හේතු කාරණා තියෙනවනේ. ඔයා දැන් සමහරවිට ગેස්ට්‍රයිටිස් තියෙන අය එනවා. ඒකලම් කන්නෙම පාන්. ඉතින් පාන් කකා ඇවිල්ලා ડોක්ටර් බෙහෙත් දෙන්න ડોක්ටර් බෙහෙත්. ඉතින් අපි කොච්චර දුන්නත් ඒක හොඳ වෙන්නේ නැහැ. ඉතින් ગેස්ට්‍රයිටිස් වලට සාමාන්‍යයෙන් ගොඩක් පිටි කෑම, තෙල් කෑම, ගොඩක් සැර මිරිස් අපි කටන රසට කන්නත් ඕනේ. ඒ ગેස්ට්‍රයිටිස් මම හොඳ කරන්නත් ඕනේ. ඉතින් එහෙම වුණාම අපි ගොඩක් අසරණ වෙන නිසා ඕගලන්ගේ ආහාර විහරණ රටාවල් අනිවාර්යයෙන්ම වෙනස් කරගත යුතුයි. ඕගලන්ට මොකක් හරි ලෙඩ රෝගයක් තියෙනවා නම් ඒක හොඳ කරගන්න. මොකද අපේ ආයුර්වේද විදියට ඔයාලා හැමෝටම විශේෂ වෙච්ච ප්‍රകൃතියක් තියෙනවා. නේද? ඒ ප්‍රകൃතිය හැදෙන්නේ වාත, පිත්ත, කප කියන දෝෂ තුනේ. ඒ කියන්නේ අපේ ආයුර්වේද විදියට වාත, පිත්ත, කප කියන කියන්නේ ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ බුද්ධ ආගමේ නිසා දන්නවා ඇති. අර දැන් බුද්ධ ආගමේ නා එක කියන්නේ සතර මහා ධාතු වලින් අපේ ශරීරය හැදිලා තියෙන්නේ කියලා. එතකොට ආයුර්වේදයේ ඒකට තව එකක් එකතු කරලා මේ පංච මහා භූත කියලා මේ වලින් තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් එතකොට අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආයුර්වේදයේ ඒකට ආකාශ භූතයත් එකතු වෙලා තියෙනවා. මෙන්න මේ ಜಾති ටිකෙන් තමයි ඔයාලා හැමෝගෙම ওই ශරීරය හැදිලා තියෙන්නේ. ඒ ಜಾතිම තමයි ඔයාලා කන කෑම බීම වලක් තියෙන්නේ. එතකොට ඒ ಜಾති ටිකෙන් තමයි ඔයාලගේ ශරීරය ඇතුලේ තියෙන ඔය වාතේ, පිත්ත, කප, සෙම කියලා අපි කියන්නේ. අර ඒ ත්‍රිදෝෂය හැදිලා තියෙන්නේ ඒ ಜಾති වලින්ම තමයි. එතකොට සෙම වැඩි වුණොත් ඒ සෙමට පටහැනි මොනවා හරි අර පංච මහා භූත වලින් හැදිච්ච ආහාර වර්ග ගත්තාම ඒකයි ඔයාලට සෙම හොඳ වෙන්නේ. නේද? ඉතින් අර අපි හැමෝටම විශේෂිත වූ ශරීරයක් තියෙනවා. අර ඕගලන්ගේ කොහොමද ඔයාලගේ ප්‍රകൃතිය හොයාගෙන තිබ්බොත් ඔයාලට හරිම ලේසි ඒකට අදාළ ආහාර පාන ගන්න. දැන් ඔයාලා සාමාන්‍යයෙන්ම දන්නේ නැතුව ඇති ඔයාලගේ ප්‍රകൃතිය කොහොමද කියලා. ඉතින් ඒක විශේෂයෙන් දැන් අපිට ආයුර්වේද වෛද්‍යවරයෙක් නන දැක්ක ගමන් වුණත් ඒක කියන්න පුළුවන්. අනිත් එක ඔයගලන්ගේ ඉන්න විදිහත් එක්ක ඔයගලන්ගේ විතරණත් එක්ක ඔයගොල්ලෝ කැමති දේවල් එක්ක ඔයාලගේ විශේෂයෙන් ප්‍රകൃතිය කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ටිකක් හැම තලෙලලු ඊට පස්සේ විතර වේගෙන් වැඩ කරන එහෙම කට්ටියට ගොඩක් වාත ප්‍රകൃතිය තමයි වැඩි. ගොඩක් හැම සුදු පාට ඒ කියන්නේ සුදු හැමක් තියෙන ඊට පස්සේ අනිතර දාඩිය දාන ගොඩක් එක රස්නේ වෙලා තියෙන ඒ වගේ කට්ටියට සාමාන්‍යයෙන් පිත්ත ප්‍රകൃතිය තමයි වැඩි. ඒ වගේම ගොඩක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් පිරුණු ඇඟ පස්සෙක තියෙන ඊට පස්සේ හිමින් වැඩ කරන ඒ වගේ කට්ටියගේ ඇඟේ සාමාන්‍යයෙන් කප ප්‍රകൃතිය තමයි වැඩි. එතකොට ගොඩක් වෙලාවට මේ තනි ප්‍රകൃතියක් නෙමෙයි අපිට තියෙන්නේ. ප්‍රകൃති දෙක තුනක එකතුවක් එක මනුස්සයෙක්ට තියෙන්න පුළුවන්. ඒක අපි දැනගත්තාම ඒකට අදාළ ආහාර පානක් පාවිච්චි කරලා ඔයගලන්ට නිරෝගී වෙන්න පුළුවන්. විශේෂයෙන් අනිත් එක ඒ ප්‍රകൃතිය අර අපේ බාල තරුණ මහලු කියන අවදි වලටත් එම් වෙලා තියෙනවා. ඒ කියන්නේ පොඩි ළමයින්ට සාමාන්‍යයෙන් පොඩි කාලේදී ඒගොල්ලන්ගේ ඇඟේ වැඩි සෙම. ඒකනේ ඒගොල්ලන්ට සෙම් රෝග බහුල. ඒ කියන්නේ ඒගොල්ලන්ට පොඩ්ඩක් සීතල කෑමක් කෑවත් ඒගොල්ලන්ට ඉක්මනට සෙම රෝග හැදෙනවා. ඒ වගේම තරුණ කාලේ එනකොට අපේ ඇඟේ වැඩිපුරම තියෙන්නේ පිත්ත. ඒකනේ අර ඉක්මනට දැන් මේ කියන්නේ තරුණ ළමයින්ට පිම්පල්ස් දානවා. අර ඉක්මනට රෑෂ් එනවා ඇඟේ. ඒ කියන්නේ දාද කුෂ්ඨ වගේ දේවල් එනවා. දාඩිය දානවා. ඒ වගේ දේවල් ඒ කියන්නේ තරහ යනවා. ඒ වගේ ඒවා ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තරුණ වයසේදී ඇඟේ වැඩි පිත්ත ප්‍රകൃතිය. වයස්ගත වෙන්න වාත ප්‍රකෝපය කියන්නේ වාත දෝෂය තමයි ඇඟේ වැඩි වෙන්නේ. ඒකනේ අර වයසක කට්ටියට ගොඩක් හාන්දිරි දෙනවා. ඒ කියන්නේ රිදීම්, ඒ කියන්නේ ඔය
සුව කරන්නේ. ඒ කියන්නේ දැන් මම ගොඩක් වෙලාවට දකිනවා තරුණ දුවලා පුතාලා ඔය ඉස්සෝ දැල්ලි වච්චාරු තක්කාලි කෙලවල්ලු බලමාලු හත්තු දෙල් අඹ රඹුටන් අන්නාසි දූරියම් සැමන් ඒ වගේ ගොඩාක් උෂ්ණාධික ආහාර තරුණ අය විතර නෙමෙයි පොඩි කාලේ නම් කනවා වයස්ක අයත් කනවා. හැබැයි මේ වගේ දේවල් නිතරම ගත්තාම ඒවෙන් ඉක්මනටම අපේ ශරීරයේ ලේ ධාතුව දූෂණය වෙනවා. දැන් සමහර වෙලාවට ගොඩක් අයට අර ඇඟේ දද්ද කුෂ්ඨ වගේ දේවල් තියෙනවා නම් ඒවා සුව නොවෙන්න එක හේතුවක් තමයි ඒ වගේ උෂ්ණ ආහාර පාන ගන්න එක. අනිත් එක සමහර අයට තියෙනවා කොණ්ඩේ ඉක්මනට ඉදෙන එක. කොණ්ඩේ ඉදෙනවා ඒ කියන්නේ කොණ්ඩේ යනවා කොණ්ඩේ ඉදෙනවා ඒ වගේ දේවල් ඇතිවන්නත් එක හේතුවක් තමයි උෂ්ණ ආහාර පාන නිරන්තරයෙන්ම ගන්න. ඉතින් විශේෂයෙන් තරුණ වයසේදී කොහොමත් ඇඟේ පිත්ත ප්‍රකෘතිය වැඩි නිසා ඒ වගේ ආහාර වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි. හරි ඒ වගේම වයසට ගියාන් පස්සේ අර පෝස් ඊට පස්සේ වම්බටු ඒ වගේ අර මේ වාතයේ වැඩෙන කෑම තියෙනවනේ. ඒ වගේ කෑම කරල් ඒ වගේ කෑම පුළුවන් තරම් අඩු කරන තරමට හොඳයි. මොකද වාතයේ වැඩි වෙන ඇඟේ කොහොමද තියෙන්නේ වාතය. එතකොට වාත වේදනා තමයි වැඩිපුරම ඔයාලට ඇති වෙන්නේ. පොඩි කට්ටිය විදිහ ඔයාලා පරිස්සම් කරගන්න ඕනේ. ගොඩක් ඒගොල්ලන්ගේ ඇඟේ ස්වභාවයෙන් මේ වයසේදී තියෙන සෙම නිසා සෙම් රෝග ඉක්මනට හැදෙන්න ප්‍රවණතාවයක් තියෙනවා.